මිනාසන් කොන්නිචිවා. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එක මම අරගෙන ආවේ ඔයාලට අලුතෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න කෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ වගේම දැන් ඉගෙනගෙන යමින් ගමන් නම් ඉන්නේ ඔයගොල්ලන්ට තියෙන වැදගත්ම දෙයක් ගැන කියන්න. ඉතින් ඔයාලා දන්නවා ජපානයේට ඔය අධ්‍යාපනයේට නැත්නම් රැකියාවක් කරන්න මේ දෙකෙන් කෝකට ගියත් ඔයාට තියෙන ඕනේ අනිවාර්ය සුසුකමක් තමයි ජපන් භාෂා දැනුම. ඉතින් ජපන් භාෂා දැනුම ගැන මතක් කරනකොට ජපානයේ විසින් හඳුන්වා දීලා තියෙනවා ශ්‍රී ලංකාවට මේ ජපන් භාෂා දැනුම් මට්ටම මනින විභාග කිහිපයක්. ඉතින් මේ විභාග ඔයාලා අහලා ඇති JLPT, NET, JLCT, ඒ වගේම JFT මේ වගේ විවිධ විභාග වර්ග ඔයා අහලා ඇති. අද මම හිතුවා මේ විභාග ගැන එකින් එක ඔයාලට පුංචි විස්තරයක් කරන්න ඕනේ කියලා. එහෙනම් යමු අද දවසේ වීඩියෝ එකට. අපි එහෙනම් කතා කරමු මොනවද මේ එක්සෑම් සහ මේ එක්සෑම් වල තියෙන විශේෂ කාරණා විශේෂ වැදගත් සාධක මොනවද කරුණු කාරණා මොනවද කියලා කතා කරමු. ඉතින් මම ඔයාලට JLPT, NET, JLCT කියන එක්සෑම් තුන වෙනම සාකච්ඡා කරන්නම්. ඊළඟට JFT එක්සෑම් එක අවසානයේ සාකච්ඡා කරන්නම්. මේ JLPT, NET, JLCT කියන එක්සෑම් තුනේම N5 අධ්‍යයනයේ ඉඳන් ඉදිරියට තියෙනවා N1 අධ්‍යයන වෙනකම්. N5, N4, N3, N2, N1. ඔය විදිහට තියෙනවා. ඉතින් විභාග කරන කෙනෙක් මුලින්ම කරන්න ඕන N5 අධ්‍යයන. ඉතින් ඒ වගේම අනිත් කාරණාව තමයි මේ එක්සෑම් තුනේම A level එකේ එකම සිලබස් එක තියෙන්නේ. ඒ කියන්නේ JLPT N5 level එක, NET N5 level එක, JLCT N5 level එක මේ තුනේම එකම සිලබස් එක තමයි තියෙන්නේ. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. ඊළඟට අපි වෙන වෙනම බලමු මේ එක්සෑම් තියෙන කාල සීමාව ගැන. JLPT එක්සෑම් එක අවුරුද්දට මාස දෙකක් තියෙනවා. ජූලි සහ දෙසැම්බර් පළවෙනි සතියේ ඉරිදා. ඉතින් මේ එක්සෑම් පැවැත්වෙන්නේ කොළඹ අවත ප්‍රධාන පාසල්වල පැවැත්වෙනවා. ඒ වගේම N3 මට්ටමේ ඉඳන් ඉහළට BMI CH එකේ එක්සෑම් පැවැත්වෙනවා. ඊළඟට මේවට ඇප්ලයි කරන්න තියෙන්නේ ඔන්ලයින් ක්‍රමය හරහා. NET එක්සෑම් එක ගත්තොත් NET එක්සෑම් එක අවුරුද්දකට 6 පාරක් පැවැත්වෙනවා. මේක වැඩි වෙන්න පුළුවන් ඉල්ලුම් කරන අපේක්ෂකයන් සංඛ්‍යාව අනුව. ඉතින් පෙබරවාරි ඉඳන් පෙබරවාරි මාස දෙකෙන් දෙකට පෙබරවාරි ඊළඟට අප්‍රේල් ජූනි ඔය විදිහට පෙබරවාරි ඉඳන් මාස දෙකෙන් දෙකට එක්සෑම් එක පැවැත්වෙනවා. ඊළඟට මේකත් NET සෙන්ටර් එක තමයි එක්සෑම් එක තියෙන්නේ. ඊළඟට JLCT එක්සෑම් එක ගත්තොත් මේ JLCT එක්සෑම් එක NET එක්සෑම් එක නැති මාසවලදී පැවැත්වෙනවා. ජනවාරි මාර්තු ඔය විදිහට අවුරුද්දට 6 පාරක්. ඉතින් ඒකටත් ඔයාලට ඔන්ලයින් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඉතින් මේ එක්සෑම් වලදී කියන්න ඕන වැදගත් දෙයක් තමයි ඔයා උපරිම උත්සාහ කරන්න JLPT එක්සෑම් එකක් කරගන්න. ඉතින් කාල සීමාව ඔයාට වැඩි නම් මොකද JLPT එක්සෑම් එක තියෙන අවුරුද්දට දෙපාරක් විතරයිනේ. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක සහ ඔයාට ඉක්මනින්ම ජපානයට යන්න ඕන නම් ඒ ගැටලුවත් එක්ක බලලා ඔයාට NET එක්සෑම් එක කරන්න පුළුවන්. ඉතින් උපරිම උත්සාහ කරන්න JLCT එක්සෑම් එකටත් වඩා JLPT NET කියන එක්සෑම් දෙක කවර් කරගන්න. ඉතින් ඊළඟට මේ එක්සෑම් ටිකේ ප්‍රතිඵල එන කාල සීමාව ගත්තොත් JLPT එක්සෑම් එක ප්‍රතිඵල මාසෙකින් වගේ ඔයාලට හම්බ වෙනවා. NET එක්සෑම් එක හා JLCT එක්සෑම් එකේ සති දෙකක් තුනක් වගේ කාලයකදී ඔයාලට එක්සෑම් එකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට විශේෂම දෙයක් කියන්න ඕනේ. ජපන් භාෂා විභාග ගැන විස්තර හොයන කෙනෙක් නම් ඔයාට කියන සතුටුම ආරංචියක් තියෙනවා. ජපන් භාෂා විභාග සියල්ලන්ගෙම ඔයාට තියෙන්නේ MCQ papers. ඒ කියන්නේ ඔයාට කිසිම දෙයක් papers වල ලියන්න නැහැ. සියලුම papers වල ඔයාට උත්තර මාක් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඉදිරියේදී මම papers හැදෙන්නේ කොහොමද සහ මේ papers වල තියෙන ප්‍රශ්න කොහොමද නිර්මාණය වෙන්නේ කියලා papers ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම තමයි අනිත් කාරණාව මේ papers තුනේම. ඒ කියන්නේ JLPT, NET, JLCT කියන එක්සෑම් තුනේම N5 අධ්‍යයනයේ ඉඳන් N3 අධ්‍යයන වෙනකන්. ඒ කියන්නේ N3 මට්ටම වෙනකන් papers තුනක් තියෙනවා. kanji, grammar, listening කියලා. ඉතින් N2 මට්ටමේ ඉඳන් වලට papers දෙකක් තියෙනවා. grammar, reading එක ප්‍රශ්න පත්‍රයකත්, listening තව ප්‍රශ්න පත්‍රයකත්. ඉතින් විවිධ වීසා කැටගරි වලට විවිධ එක්සෑම් තමයි ඉල්ලන්නේ. ඉතින් ඒ අනුව ඔයාට පුළුවන් මේ එක්සෑම් වර්ග වලින් ඔයාගේ වීසා කැටගරියකට ගැලපෙන එක්සෑම් එක කරන්න. ඉතින් JLPT, NET, JLCT කියන එක්සෑම් කරලා ඔයාලට ට්‍රේනින් වීසා, ඊළඟට ස්ටුඩන්ට් වීසා, වර්ක් වීසා,
SSW වීසා යන්න පුළුවන්. ඉතින් JLCT exam එකටත් වඩා JLPT NET exam එකෙන් තමයි අවස්ථාව තියෙන්නේ. සාමාන්‍යයෙන් JLCT exam එක කරොත් ස්ටුඩන්ට් වීසා වගේ යන්න පුළුවන්. නමුත් සමහර පාසල්වලදී JLCT exam එක පිළිගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඔයාලට කිව්වා උපරිම උත්සාහ කරන්න ඔයා JLPT NET කියන exam දෙක කරගන්න. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන විෂයක exam එක තමයි JFT exam එක කියලා කියන්නේ. ඉතින් මේ JFT exam එක මම වෙනම කතා කරන්න හිතුවේ. අර මම කිව්වා exam ටිකෙන් ඔයාලට ඕනම වීසා වර්ගයකින් ජපානයට යන්න පුළුවන්. හැබැයි අපි ඊළඟට කතා කරන මේ JFT exam එකෙන් ඔයාලට ජපානයට යන්න පුළුවන් වෙන්නේ SSW වීසා කැටගරි එක යටතේ විතරයි. මොකද 2022 තමයි අපිට මෙන්න මේ SSW වීසා එක හඳුන්වා දෙනවත් එක්කම JFT exam එකත් හඳුන්වා දුන්නේ. ඉතින් මේ JFT exam එක මෑත කාලේ හඳුන්වා දුන්න exam එකක්. ඒ නිසා ඔයාලා මතක තියාගන්න JFT exam එක කරලා අපිට යන්න පුළුවන් SSW වීසා විතරයි. ඉතින් SSW වීසා කැටගරි එක යටතේ යාලා ශ්‍රමිකයන් ගන්නකොට ජපානයට ඉල්ලනවා JLPTN4 level එක හරි JFT level එක හරි. ඉතින් මේ JLPTN4 level එක හා සමාන සිලබස් එකක් තමයි JFT එකේ තියෙන්නේ. හැබැයි පුංචියට ග්‍රැමර් සහ kanji අඩු වැඩි වීමක් වෙනවා. ඉතින් අපි කතා කරපු මේ exams කිහිපයේම නොතිබ්බ වැදගත් දෙයක් JFT එකේ තියෙනවා. ඒක තමයි මේ JFT exam එක තියෙන්නේ online exam එකක් විදිහට. ඒ කියන්නේ ඔයා ගිහිල්ලා online screen එකක් ඉස්සරහා තමයි විභාගයට පෙනී ඉන්න ඕන. ඉතින් මේ JFT exam එකේදී ඔයාට පැයක වගේ කාලයක් හම්බ වෙනවා, ප්‍රශ්න 40ක් වගේ හම්බ වෙනවා. ඉතින් මේ exam එකේ අනිත් විශේෂම දේ තමයි අර exam වල නම් ඔයා චුට්ට කාලයක් බලන් ඉන්නවනේ ප්‍රතිඵල එනකන්. නමුත් JFT exam එකේ ඔයාට ඔයාගේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා ඉවර වෙනවත් එක්කම ඔයා සබ්මිට් කරන් පස්සේ ඔයාට ඔයාගේ රිසල්ට් එකේ වෙලාවෙම දැනගන්න පුළුවන් ෆේල්ද පාස්ද කියලා. ඉතින් ඒ JFT exam එකත් online apply කරන්න තියෙන exam එකක්. සාමාන්‍යයෙන් ඔයාට exam එක ෆේල් වුණොත් අවුරුද්දයි තව මාසික කාලෙකින් පස්සේ exam එක apply කරලා ලියන්න පුළුවන්. ඉතින් ජපාන් විභාග ඔයාට ඕන තරම් කරන්න පුළුවන්, ඕන තරම් ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම හිතනවා අපි ජපානයට යන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ජපාන් භාෂාව හදාරන කෙනෙක් නම් මේ exam ගැන දැනුමක් අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඉතින් අලුතෙන් ජපාන් භාෂාව ඉගෙන ගන්න ඉන්න කෙනෙක් නම් එයා කෙනෙක්ටත් ගොඩාක් වැදගත් මේ විභාග. ඉතින් තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් යන්න හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. සයනරා. මතයි පෂෝ.